සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 අගෝස්තු මාසයේ වෘශ්චික ලග්න හිමි ඔබට කොහොමද සුබ අසුබ ඵල කියලා තමයි අපි අද කතා කරන්නේ. ගහමාරු කීපයක් සිදු වෙන මාසයක්. අගෝස්තු මාසයේ පළවෙනිදාම සිකුරු ගහතුමාගේ මාරු වීම සිදු වෙනවා කන්‍යා රාශියට. මේ සියලුම ගහමාරුත් එක්ක එකතු කරලා අපි බලමු වෘශ්චික ලග්න හිමි ඔබට මේ අගෝස්තු මාසයේ කොහොමද සුබ අසුබ ඵල දෝලණය වෙලා යන්නේ කියලා. මුලින්ම බැලුවොත් එම ඔබට හදිසි ධන ලාභ ලැබෙන කාල සීමාවක්. ඔබ හිතුවේවක් කර නැති මොහොතක ඔබට හදිසි ධනයක් ලැබීමට ඉඩ කඩ තියෙනවා. ඒ ගැනත් ඔබ අවධානය තියාගෙන ඉඳීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු වල උසස් වීම ඇති වෙන කාල සීමාවක්. ඔබ රැකියාවක් නැතිව හිටපු උච්චක ලග්න හිමියෙක් නම් මෙන්න මේ කාලේ නව රැකියාවල් උත්පාදනය වෙන කාල සීමාව. රැකියාව පැත්තෙන් බැලුවොත් උච්චක ලග්න හිමිය ඔබට සුව ඵල ගෙන කාල සීමාව බවට පත් වෙනවා තත්කාල කේන්ද්‍රයට සාපේක්ෂව. පුංචි පුංචි දෝෂ හට ගන්න පුළුවන්. නමුත් ඒවා ඔබ ගණන් ගන්න එපා. පුංචි දෝෂ ගණන් ගන්න එපා. අර පුංචි බාධාවල් ගැන වැඩි හිතන්න යන්න එපා. ඒ වගේම තමයි ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙ ඉන්න කෙනෙක් නම් මෙන්න මේ කාල සීමාවේ ඔබ ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙලා ඒ ගැන ටිකක් තව ටිකක් හොයලා බලලා ඒ ගමන යන්න ඒ ගමන පිටත් වෙන්න සූදානම් වෙන්න. ඔබේ නීති පැත්ත ඔබ නිවැරදිව යන්නේ යන ස්ථානය ඔබේ නීත්‍යානුකූලවද ඔබ යන්නේ ඒ වැඩ කටයුතු ටික හරියට නිවැරදිද කියලා බලා හොයලා ඒ ගමන පිටත් වෙන්න පුළුවන් නම් ඔබට තව සාර්ථක ඵල නෙලා ගන්න පුළුවන්. නැත්නම් පුංචි අතපසු වීමක් ඔබ යටින් සිදු වෙන බව පෙනෙනවා. ඒ වගේම ඔබ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් නම් මේ කාල සීමාවේ මධ්‍යස්ථ ස්වරූපයක් තමයි පෙන්වන්නේ. ඒ නිසා ඔබේ උත්සාහය ඔබ ඒවා හොයලා බලලා කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. මෙතන සාර්ථක ඵලයකුත් අසාර්ථක ඵලයකුත් පෙන්වනවා. පුංචි බාධාවල් ගැන හිතන්නේ නැතුව ඔබ වැඩිපුර අවධානයක් මේ පැත්තට දුන්නොත් ඔබට අර බාධාවල් අයින් කරලා සුව ඵල නෙලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබට මේ මාසයේ ප්‍රේම සම්බන්ධතාවල්, අධ්‍යාපන කටයුතු, දරු ඵල, තනි ව්‍යාපාර කටයුතු වලට සාර්ථක ඵල ලැබෙන කාල සීමාවක් ඔබට ඒ ආසිතව නිරත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට මේ මාසයේ ඒ පැත්තෙන් සුව ඵල ලැබෙන කාල සීමාවක් පෙන්වනවා. ඒ වගේම තමයි ඔබේ එදිනදා ආර්ථිකය සාර්ථක වෙන කාල සීමාවක් ටිකක් අතමිට සරු වෙන කාල සීමාව බවට පත් වෙනවා වෙනදාට වඩා. ඒ වගේම ඔබේ පවුලේ ප්‍රශ්න ගැටලු තිබුණා නම් මෙන්න මේක නිරවුල් කරගන්න පුළුවන් කාල සීමාව බවට පත් වෙනවා මේ මාසේ 10න් පස්සේ. ඒ වගේම තමයි මේ බාධා කටයුතුන් තව තවත් ඔබට අඩු කරගන්න පුළුවන්. සුවඵල වැඩි කරගන්න ක්‍රම වේද තියෙනවා. අකුසලෙන් බැහැරව කුසලයට බර වෙලා ඔබේ සාස්ත්‍රවරයාට බැඳුම් පිදුම් කරලා ඒ ආශිර්වාදය ඔබට ලබා ගන්න පුළුවන් නම් දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලබා ගන්න පුළුවන් නම් මේවා ඇතින ගහ දෝෂ බලපෑම් කර්ම ශක්ති වල තියෙන පෙර අකුසල කර්ම වල තියෙන බලපෑම් අඩු කරලා ඔබට බාධා කටයුතු නිරවුල් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. මම හිතනවා ඔබට මේ කරුණු කාරණා ටික පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. තවත් වීඩියෝ එකදී හමුවෙන බලාපොරොත්තු තියාගෙන අදට සමු ගන්නවා. ඔබට ජයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.